මිනිස්සු වැටෙනවා. හැබැයි ඒ වැටෙන හැම මනුස්සයම නැගිටිනවා. ඒ නිසා මිනිස්සු ජීවිතේ වැටෙන්නේ එක් වතාවද උ නැගිටින්නේ එක් වතාවද. උඩ අත්දැකීම තියෙන එක අවස්ථාවක් විතරයි. මිනිස්සු ජීවිතේ දෙපාරක් වැටෙනකොට අත්දැකීම් දෙපාරක් ලබනවා. අද උ නැගිටින්න ඕන දෙපාරක්. මිනිස්සු 3-4 පාර ජීවිතේ වැටි නැගිටිනවා. උන් තමා ජීවිතේ දවසක විශිෂ්ට විදියට දිනන්නේ. මතක තියාගන්න. ගඟක් උනත් නිදහසේ ගලනකොට ලස්සන නෑ. එක ගල් පරවල වැදි වැටෙද්දි තමා ඒක ලස්සන තියෙන්නේ. නිසා මතක තියාගන්න. ගාන අමාරු වෙන්න පුළුවන්, වැඩේ අවුල් යන්න පුළුවන්. හැබැයි මානසික වැටෙන්න පුළුවන් හරි. හැබැයි මතක තියාගන්න. මේක ගොඩ ගන්න නම් ඔබ නැගිටින්න ඕනේ. වැටිච්ච තැනින් ඔබම නැගිටින්න ඕනේ. ඒ නිසා තමන්ට තමන් විතරයි වැඩේ ගොඩ දාගන්න ඕනේ. ඒ නිසා මහන්සි වෙන්න, උමනාවෙන් වැඩ කරන්න. වැටිච්ච තැන්වල බලන්න මොකද්ද වැරදුන තැන? ඇයි මට එහෙම උනේ? අන්න ඒකට ට්‍රීට්මන්ට් ටික කරගන්න. එහෙම නොවෙන්න ආය වග බලා ගන්න. එකම වරද ජීවිතේ දෙපාරක් වෙන්න දෙන්න. මිනිස්සු වැටෙනවා. හැබැයි ඒ වැටෙන හැම මනුස්සයම නැගිටිනවා. ඒ නිසා මිනිස්සු ජීවිතේ වැටෙන්නේ එක් වතාවද උ නැගිටින්නේ එක් වතාවද. උඩ අත්දැකීම තියෙන එක අවස්ථාවක් විතරයි. මිනිස්සු ජීවිතේ දෙපාරක් වැටෙනකොට අත්දැකීම් දෙපාරක් ලබනවා. අද උ නැගිටින්න ඕන දෙපාරක්. මිනිස්සු 3-4 පාර ජීවිතේ වැටි නැගිටිනවා. උන් තමා ජීවිතේ දවසක විශිෂ්ට විදියට දිනන්නේ. මතක තියාගන්න. ගඟක් උනත් නිදහසේ ගලනකොට ලස්සන නෑ. එක ගල් පරවල වැදි වැටෙද්දි තමා ඒක ලස්සන තියෙන්නේ. නිසා මතක තියාගන්න. ගාන අමාරු වෙන්න පුළුවන්, වැඩේ අවුල් යන්න පුළුවන්. හැබැයි මානසික වැටෙන්න පුළුවන් හරි. හැබැයි මතක තියාගන්න. මේක ගොඩ ගන්න නම් ඔබ නැගිටින්න ඕනේ. වැටිච්ච තැනින් ඔබම නැගිටින්න ඕනේ. ඒ නිසා තමන්ට තමන් විතරයි වැඩේ ගොඩ දාගන්න ඕනේ. ඒ නිසා මහන්සි වෙන්න, උමනාවෙන් වැඩ කරන්න. වැටිච්ච තැන්වල බලන්න මොකද්ද වැරදුන තැන? ඇයි මට එහෙම උනේ? අන්න ඒකට ට්‍රීට්මන්ට් ටික කරගන්න. එහෙම නොවෙන්න ආය වග බලා ගන්න. එකම වරද ජීවිතේ දෙපාරක් වෙන්න දෙන්න.